ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සාම්ප්‍රදායික අර්බුදයේ සිට විද්‍යාත්මක ස්ථාවරත්වය කරා පැවති සෞඛ්‍ය ප්‍රතිපත්තිය පසුගිය වසර 76ක ස්වභාවය පැරණි ක්‍රමය තුල නොමිලේ සෞඛ්‍ය සේවය යන සංකල්පය පැවතියද එය කළමනාකරණය කිරීමේදී දැවැන්ත විද්‍යාත්මක දුර්වලතා රසක් දක්නට ලැබුණි. දේශපාලනීකරණය වූ ඖෂධ ප්‍රසම්පාදනය ඖෂධ ගෙන්වීමේදී ප්‍රමිතියට වඩා දේශපාලන හිතවත්කම් සහ කොමිස් කුට්ටි වලට මුල් තැන දීම නිසා බාල ඖෂධ අර්බුදය නිර්මාණය විය. ප්‍රතිකාර කේන්ද්‍රීය පද්ධතිය රෝග වැළැක්වීමට වඩා රෝග වූ පසු රෝහල් වලට ප්‍රතිකාර කිරීමට වැඩි බරක් යෙදවීම. මෙයින් රෝහල් පද්ධතිය දැඩි ලෙස තදබදයට ලක් විය. සම්පත් බෙදී යාමේ අසමතුලිතතාවය සියලු නවීන පහසුකම් කොළඹ ප්‍රධාන නගරවලට සීමා වීම නිසා ග්‍රාමීය ජනතාවට සෞඛ්‍ය සේවය ලබා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවිය. වත්මන් රජයේ නව සෞඛ්‍ය ප්‍රතිපත්තිය විද්‍යාත්මක ප්‍රවේශය වත්මන් රජය යටතේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දේශපාලන මෙවලමක් වෙනුවට ජාතික අවස්ථාවක් ලෙස තාර්කිකව කළමනාකරණය කිරීමට පියවර ගන්වමින් සිටී. ඖෂධ ප්‍රසම්පාදනයේ විනිවිදතාවය ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම හරහා අතවැසියන් සහ කොමිස්කරුවන් ඉවත් කර විද්‍යාත්මක පදනමක් මත ගුණාත්මක ඖෂධ අවම මිලකට ලබා ගැනීමට සැලසුම් කර ඇත. ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ ශක්තිමත් කිරීම රෝගියෙකු කොළඹ මහරෝහලට ඒමට පෙර තමන්ගේ ප්‍රාදේශීය රෝහලෙන්ම ගුණාත්මක ප්‍රතිකාර ලබාගත හැකි වන පරිදි යටිතල පහසුකම් සහ වෛද්‍යවරුන්ගේ විද්‍යාත්මකව බෙදා හැරීම. දත්ත මත පදනම් වූ පාලනය සෑම රෝගියෙකුගේම සෞඛ්‍ය වාර්තා ඩිජිටල් ජාලයකට ඇතුළත් කිරීම හරහා ඕනෑම රෝගියෙකුට රෝගියාගේ ඉතිහාසය හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාරය ප්‍රමුඛතාවය ලබා දීම බුද්ධිගලනය පාලනය කිරීමේ තර්කය වෛද්‍යවරුන් සහ හෙදියන් රට හැර යාම වත්මන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලොකුම අර්බුදයයි. සැලසුම අනුව වෘත්තිකයන්ගේ ගෞරවය සුරකින දේශපාලන බලපෑම් වලින් තොර සේවා පරිසරයක් නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ පහසුකම් විද්‍යාත්මකව කළමනාකරණය කරමින් රට තුළ රඳවා ගැනීමට නව රජය ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත් වී සිටී. ද ඉන්සයිට් වන අපගේ අවසාන විග්‍රහය සෞඛ්‍ය යනු හුදෙක් බෙහෙත් පෙත්තක් දීම නොවේ. එය රටේ මානව සම්පත සුරකීමේ ආයෝජනයකි. වසර 76ක පෞල්වාදී දේශපාලනය විසින් විනාශ කළ සෞඛ්‍ය පද්ධතිය විද්‍යාත්මකව සැලසුම් සහ දූෂණයෙන් තොර පාලනයක් හරහා යලි ගොඩනැගීමට වත්මන් රජයේ ප්‍රමුඛතම වගකීම වී තිබේ.